ඔයාලට කියන්න අවුරුදු 10කට කලින් ශාරුක් ખાන් වගේ හැන්ඩිරටපු ටිෂාන් කොල්ලට කවුරුහරි කිව්වොත් මචං ඉස්සරහට AI කියලා භාණ්ඩයක් ඉන්නවා උඹලට වඩා පට්ට විදිහට මොලේ තියෙන මේ මට වඩා ඒක නිසා අද වෙනසකටත් එක්ක අපි හැමෝම දන්න මේ අයියට කියලා මම අද දවස ඩිසයිඩ් කරගන්නවා. හැබැයි මම නම් හිතුවේනේ අපි කෘත්‍රිම බුද්ධිය අයියා මෙහෙම ආතල් එකක් දෙයි කියලා. මචං ChatGPT කිව්ව පළියට ගොනා වගේ ඔක්කොම කරන්න යන්න එපා මචං. හරි අපි දැන් ChatGPT එකෙන් පළවෙනි ටාස්ක් එක අහලා බලන්න තමයි යන්නේ. හැබැයි මම ඊයේ හවස ChatGPT එකට කිව්වා මම කරන්න ආස මොන වගේද මම ඇත්තටම චැලෙන්ජස් එකක් කරන්න තමයි අද දවසේ ඕනේ කියලා. හැබැයි එහෙම කිව්වම ChatGPT නිකන් නක්කලයට පොඩි ඊවිල් ඉමෝජියක් එක්ක පොඩි නෝන්ඩි හිනාවක් දැම්මා. ඒක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒ වුණාට ඉතින් අපි එමයි කියලා සැලිලා බෑනේ. අපි ChatGPT එකෙන් අහලා බලමු අද අපිට මොනවද කරන්න පුළුවන් කියලා. Hey ChatGPT, take me through your AI journey for the day. ඔයාගේ පළවෙනි වැඩේ තමා මැක්ඩොනල්ස් එකට යන එක. හැබැයි ඔයා එක අරගෙන මම කියන තැනට යන්න ඕන. ඉතිරි ටික මම පස්සේ කියන්නම්. හරි එතකොට AI අපිට ෆස්ට් ටාස්ක් එක විදියට දෙන්නේ මැක්ඩොනල්ඩ් එකට යන්න හැපි මීල් එකක් ගන්න. එයා දුන්න ලොකේෂන් එකට ගිහලා බලන්න. අපි ගිහලා බලමු මොන වගේ සුපිරි ස්පොට් එකක්ද කියලා. මට නම් හිතෙන්නේ AI දෙන නිසා හොඳ තැනක් වෙන්නේ නැති නේ. ගිහිල්ලාම බලමු. එහෙනම් මචං මං ඔන්න ChatGPT කියපු විදිහට මැක්ඩොනල්ඩ් එකකුත් අරගෙන ආවා මම මෙතනට. මේක නම් මචං ඇලිවේ එකක්. මේකේ rules and regulations තියෙනවා. එක එක නීති සීන් එකකුත් තියෙනවා. හැබැයි මෙතනට ඇවිල්ලා ඕගොල්ලන්ට ඕන විදිහකට ඕගොල්ලන්ගේ expressions බරවල් නිදහස් කරගන්න පුළුවන් තැන. අපි ඉස්සෙල්ලා ChatGPT එකෙන් අහමු ඇයි මැක්ඩොනල්ඩ් එකක් අරන් එන්න කිව්වේ කියලා. ChatGPT මං ඔයා කියපු තැනට ඇවිල්ලා ඉන්නේ. ඇයි මැක්ඩොනල්ඩ් එකක් අරන් එන්න කිව්වේ? මට මොකද්ද මෙතන කරන්න තියෙන්නේ? ඔය පෙට්ටිය ඇතුලේ සෝමි කියලා මගේ යාළුවෙක් ඉන්නවා. එයාට ඔයා ඔය ඉන්න තැන හොඳට පෙන්වන්න. සෝමේ තව පෙට්ටියක ඉන්නේ. අම්මට උඩු මේ ඉන්නේ සෝමේ අයියා. මගේ නම සෝමේ. සෝමයාද ඇවිල්ලා ඉන්නේ මේ ආර්ට් ඇලිවේ එකක් බලන්න. සෝමේට හරිම සන්තෝෂෙ හිතිලා ඉන්නේ. දැන් මේක වටේ බලාගෙන යද්දි එක එක જાතියේ චිත්‍ර තියෙනවා. මේ සෝමේට මේ සමහරක් ගොඩක් චිත්‍ර තේරෙන්නෙත් නෑ. ඒ වුණාට සෝමේ තියෙනේම ඔක්කොම බලාගෙන යන ගමන් තමයි ඉන්නේ. අම්මට උඩු මේ අකුරුනේ ඔක්කොම තියෙන්නේ. සෝමේට නම් අකුරු කියවන්න බෑ තාම පෙට්ටියෙන් එළියට ආව විතරනේ. ඒ වුණාට සෝමේ හරිම සන්තෝෂෙන් තමයි මේ ඇලිවේ එක දිගේ යන්නේ. එහෙනම් මේ වගේ නම සෝමේ. සෝමේ එහෙනම් ටිෂාන් කොල්ලට ආයෙ දෙනවා වීඩියෝ එක ඉතුරු ටික කරන්න. සෝමේ ගියා බයි. අඩේ බොරු නම් කියන්න ඕනේ නෑ මචං. මෙතන හිතුවට වඩා වෙනස්ම වයිබ් එකක්. නිව්යෝක් ස්ටයිල් වයිබ් එකක් තියෙන්නේ බට් වෙන ආතල් එකක් තියෙන්නේ. දැන් සෝමේට මොකද හිතෙන්නේ මේ අලිවේ එක දැකපගෙන? මට නම් හරිම සන්තෝෂයි බොරු කියන්න ඕනේ නෑ. තවත් මේ වගේ එකක් බලන්න එක්කන් යන්න. හරි සෝමේ එහෙනම් අපි තව එකක් යමු. යන්න කලින් ඔක්කොටම කලින් අපි ChatGPT එකෙන් අයියාගෙන් අහමුද ඊළඟට අපි මොනවද කරන්න කියලා? අයියෝ වත දෙන්න තෝ අහපන්කෝ. එහෙනම් අපි ආයෙ ChatGPT එකෙන් අහමු ඊට පස්සේ මොනවද කරන්න තියෙන්නේ කියලා. Hey ChatGPT අපි ඊළඟට මොනවද දවස් ඇතුළත කරන්න ඕනේ? ඔයා දැන් වෝල්මාර්ට් එකට ගිහින් මං කියන විදිහට කෙලින් ගිහින් දකුණට හැරිලා වමට හැරෙන්න. එතන තියෙන දේ ගන්න. එහෙනම් දැන් ChatGPT අයියා අපිට කියනවා වෝල්මාර්ට් එකට ගිහිල්ලා පොඩි ඩිරෙක්ෂන්ස් වගේක් දෙනවා. ඒ අයිල් එකෙන් මොන හරි ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි යමුද සෝමේ? යමු. එහෙනම් අපි වෝල්මාර්ට් එකෙන් හම්බෙමු. හරි ඔන්න දැන් ChatGPT එක කියපු විදිහට මම වෝල්මාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෝල්මාර්ට් එක ඇතුළට ගිහිල්ලා යන්න ඉන්ස්ට්‍රක්ෂන්ස් වගේක් දීලා තියෙනවා. අර left right කියලා. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට ගිහිල්ලා බලමු ඒ අයිල් එකේ මොනවද අපිට ගන්න තියෙන්නේ කියලා. හරි ඔන්න මම දැන් කියපු ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් right එකක් දාලා දෙවෙනි left එකෙන් මොන හරි ගන්න තියෙන්නේ. මූමට නෝන්ඩියක්ද දාන්නේ එකක් අරගෙන ඇඳ ගන්නද කියන්නේ නැත්නම් කාටරි අරන් දෙන්නද කියන්නේ? මට ඇත්තටම හිතාගන්න බැරි වෙලා ඉන්නේ ඇයි වෝල්මාර්ට් එකට එන්න කියලා අර වගේ නෝන්ඩියක් දුන්නේ කියලා. ඒ කවුලක් නැහැ වෙන මොන හරි ගන්න කියලා කබඩ් ටික මාරු කරාත් දන්නේ නැහැනේ ගිය සතියේ ChatGPT දන්නේ නැතුව. ඒක නිසා මම එළියට ඇවිල්ලා ඊළඟ ටාස්ක් එක ඉල්ල ගන්න තමයි මම දැන් හදන්නේ. Hey ChatGPT ඊළඟට මම මොනවද කරන්නේ? හරි. එහෙනම් අන්තිමට ඔයා මම මේ දෙන තැනට ගිහින් බඩ පිරෙන්න හොඳ කෑමක් කන්න ඕන. Good luck.
ඕකේ චැජ්ජිපිටි මට තව ලොකේෂන් එකක් දෙනවා එතනට ගිහලා හොඳට බුරිය උල්වෙන්න කන්න කියලා කෑමක් නම් ඉතින් අවුලක් නෑ නිකන් නෝන්ඩි දාන්න නැතුව එහෙනම් අපි ගිහිල්ලා බලමු මොකක් හරි එහෙනම් ඔන්න යාළුවනේ චැජ්ජිපිටි රෙකමන්ඩ් කරපු තැනට ඇවිල්ලා ඉන්නේ මේකේ නම නම් නෝතන් කැබරට්ද මොකද්ද ගහලා තියෙන දොරේ හැබැයි ජෙන්ටල්මන්ස් ක්ලබ්ද මොකද්ද තමයි ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ මං හිතන්නේ මේක මොකක් හරි ජෙන්ටල්මන්ස්ලා හොඳ කන පොට්ටයක් මං හිතන්නේ මං එන අන්ඩර් ඩ්‍රෙස් ෂෝටක් ගහගෙන ආවේ මං හිතන්නේ මෙහෙම යන්න පුළුවන්ද දන්නේ නැහැ ඒ වුණාට ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ අයිටම්ස් තියෙන්නේ කියලා මේ බෝඩ් එකේ නම් ගහලා තියෙනවා පොට් බෙලි බොෆේද මොකක්ද අයිටම්ස් එකක් එහෙම තියෙනවා කියලා ඇතුළට ගිහිල්ලා බලමු කොයි වගේ කෑමද කන්න තියෙන්නේ කියලා මචං ChatGPT කිව්ව පලියට ගොනා වගේ ඔක්කොම කරන්න යන්න එපා මචං ජෙන්ටල්මන් ක්ලබ් කියලා තියලා ගාලා තියෙන්නේ මචං සල්ලි තියෙන ජෙන්ටල්මන්ස් ලැවිල්ලා ලස්සන නංගිලට එහෙම සල්ලි කොල දාන පොට් එකක් කැමර කරගෙන මචං ඇතුළට ගිහිල්ලා රෙකෝඩ් කරන්නයි කියලා මේ පැත්තට හැරිලා මේ පැත්තට හැරුණා විතරයි මචං මතක නෙළුවා නෙලිල්ලක් හරි වේදනයි මචං ඊයේ රෑ ඉතින් ගෙදර ගිහිල්ලා තෙල් පොඩ්ඩක් ගාන බුදිය ගත්තා හරිම වේදනයි මචං උදේ ගිහලා කොණ්ඩෙත් පොඩ්ඩක් කපාගෙන ආවා ඒක කවර් වෙන්න කියලා අයියෝ නෙළුවා නෙලිල්ලක් අම්බේ ChatGPT කියන පලියට හැම මගුලම කරන්න යන්න එපා මචං ඒක තමයි කියන්නේ